ඔයාට කොච්චර ඕන වුණත් ඔයාට පාඩම් කරන්න හිතෙන්නේව නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට පාඩම් කරන්න බැරි වෙන්නේ මෙන්න මේ හේතු නිසායි. පළවෙනි හේතුව. ඔයාගේ ඔළුව වෙන වෙන දේවල් වලින් පිල්ලා තියෙන්නේ. මෙහෙම වුණාම ඔයාට ඔයාගේ මනස එක තැනක තියාගෙන ඔයාගේ පාඩම් වලට ફોකස් කරන්න බැරුව යනවා. දෙවෙනි හේතුව. ඔයා මහන්සියෙන් ඉන්න වෙලාවට මේ වගේ වෙලාවටත් ඔයාට හරියට පාඩම් කරන්න බැරි වෙන්න පුළුවන්. 3. ඔයා මේ වෙනකම් පාඩම් කරලා නැහැ. ඉතින් ඔයා දන්නේ නැහැ කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්න ඕනද කියලා. ඒ නිසා ඔයා ඒක කල්පනා කර කර තාමත් පාඩම් කරන්නේ නැතුව ඉන්නවා. 4. ඔයාගේ යාළුවෝ සෙට් එක පාඩම් කරන්නේ නැහැ. ඉතින් ඔයාට පාඩම් කරන්න කිසිම මොටිවේෂන් එකක් නැහැ. හරි. එහෙනම් අපි දැන් පාඩම් කරන්න හිතෙන්නේ නැත්තයි කියන එක දැනගත්තා. අපි එහෙනම් දැන් බලමු අපි කොහොමද පාඩම් කරන්න පටන් ගන්න කියලා. ඉස්සෙල්ලම ඔයාට පාඩම් කරන්න හිතෙන්නේම නැත්තම් ඔයා පාඩම් කරන තැන පිළිවෙලකට හදා ගන්න ඕනේ. ඊට පස්සේ පාඩම් කරන්න පටන් ගන්න කලින් විනාඩි කිහිපයක් භාවනා කරන්න. නැත්තම් කස්කොලන් තියෙන තැනක පොඩ්ඩක් ඇවිදින්න යන්න. මේකෙන් ඔයාට ඔයාගේ හිත හුඟක් සංසුන් කරගන්න පුළුවන් වගේම එතකොට ඔයාගේ ස්ටඩීස් වලට පොද ෆෝකස් එකක් තියාගෙන වැඩි වෙලාවක් ඉන්න ලොකු උදව්වක් වෙනවා. පාඩම් කරන්න සෙට් වෙන තැනක් තෝරගන්න. මේක මම නිතරම යූස් කරන ක්‍රමයක්. මොකද මට ගෙදර ඉඳන් පාඩම් කරන්න බැරි නම් මම ලයිබ්‍රරි එකක් හරි අපේ යුනිවර්සිටි එකේ ස්ටඩි ඒරියා එකට හරි යනවා. මෙහෙම කරන එකෙන් මට පාඩම් කරන්න හිත හදාගන්න ලේසි වෙනවා වගේම ඒ වගේ වැඩ කරන තව කට්ටිය ඉන්නවනම් ඒකම මට ලොකු මොටිවේෂන් එකක් වෙනවා. යාළුවෝ ගෲප් එකක් එක්ක පාඩම් කරන්න. මේ ක්‍රමේ නම් හරියන්නේ ඔයාට පාඩම් කරන්න හිතෙන්නේම නැත්තම්. මොකද ඔයාට තනියම ඉඳගෙන ඉෆෙක්ටිව්ලි පාඩම් කරන්න පුළුවන් නම් ඔයා එහෙම දිගටම තනියෙන් පාඩම් කරන එක තමයි හොඳම වැඩි. හැබැයි ඔයාට පාඩම් කරන්න හිතෙන්නේම නැත්තම් මෙහෙම යාළුවෝ ගෲප් එකක් එක්ක පාඩම් කරන එකෙන් ඔයාට ඒගොල්ලෝ වැඩ කරන දිහා බලන් ඉද්දි ඔයාටත් මොටිවේෂන් එකක් එනවා. පාඩම් කරගෙන යද්දි ඔයා ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් අයින් කරන්න. අගේ වටේ ඔයා ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් හුඟක් තියෙනවා නම් නිකන් ෆෝන් එක වගේ ඔයාට දිගට පාඩම් කරගන්න බැරි වෙන්න පුළුවන්. කාලෙකින් පාඩම් කළම නැත්නම් පළවෙනි දවසේ ඔයා පැය එකහමාරක් එක දිගට ඉඳගෙන ඉන්නවා try කරන්න. මේක මම මගේ A level exam ලඟ වෙලා හුඟක් ප්‍රැක්ටිස් කරපු දෙයක්. මොකද අපිට පැය 3ක් වගේ එක දිගට වාඩි වෙලා ඉන්න ඕනේ A level exam අතරතුර. ඒ නිසා මට එදා ඔළුව රිදුනා මොනවා වුණත් මං එක්සෑම් එක ලඟ වෙලා හැමදාම උදේ පැය 3ක් මගේ පේපර් එකක් කරා. මෙහෙම කරන එකෙන් ඔයාට අඩුම ගානේ එක දිගට ඉඳගෙන ඉන්නත් පුරු වෙයි. කාලයක් යද්දි ඔයාට ඒක ඔයා පාඩම් කරන ටයිම් එකක් විදියට කන්වර්ට් කරගන්න පුළුවන්. ඔයාට නිකම්ම පාඩම් කරන්න කම්මැලි වගේ නම් පොඩි සින්දුවක් අහන ගමන් පාඩම් කරන්න. හැබැයි ඔයා මෙහෙම සින්දුවක් දාගෙන පාඩම් කරද්දි ඔයා සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි ඒ සින්දුව නිසා ඔයාව කොයි වෙලාවකවත් ඩිස්ට්‍රැක්ට් වෙන්න බෑ. සබ්ජෙක්ට්ස් වලට ෂෝට් නෝට් හදාගන්න. ඔයා මෙහෙම ඔයාගේ හැම සබ්ජෙක්ට් එකකටම ෂෝට් නෝට් ගහද්දි ඔයා ඒවා ලියනකොට ඔයාට ඒවා ඉක්මනින් මතක හිටිනවා වගේම ඔයාට එක්සෑම් එක ලඟ වෙලා ඒවා ඉක්මනට බලලා ඔයාගේ මතකය අලුත් කරගන්න ලොකු පහසුවක් වෙනවා. මේකට ඔයාට ස්ටිකි නෝට් යූස් කරන්න පුළුවන්. පොත කියවුම තේරෙන්නේ නැති දේවල් YouTube වීඩියෝ එකක් බලලා හරි ඉගෙන ගන්න. මොකද පොත් කියවලම ඉගෙන ගන්න ඕනේ කියලා නේ කියන්නේ නැහැ. මාත් මේක නිතරම කරනවා. මට තේරෙන්නේ නැති පාඩමක් තිබ්බොත් මම ඒක YouTube එකේ සර්ච් කරලා ඒකට දාලා හොඳ ලෙසන් එකක් බලනවා. පන්තියේ පාඩම උගන්වන වෙලාවට උපරිම තේරුම් ගන්න try කරන්න. මොකද ඔයාට පන්තියේ ටීචර් එක උගන්වලාටම ඒක තේරුම් ගන්න try කරද්දි ඒක තේරුම් නැත්නම් එවලෙම ඔයාගේ ටීචර්ගෙන් මේක අහලා ඒක निराකරණය කරගන්න පුළුවන්. ඒක ලොකු chance එකක්.